හරි. 11 වෙනි MCQ එක x අක්ෂය දිගේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන සංඛ්‍යාතය හර්ට්ස් 300ක් සහ වේගය 30 ms ඍණ 1ක් වූ සර්වසම තීරයක් තරංග දෙකක් අධිස්ථාපනය වී ස්ථාවර තරංග ඇතිවේ. නිෂ්පන්දයක සහ ඊට යාපදව පිරි ප්‍රස්පන්දයක් අතර දුර සමාන වන්නේ කීයටද කියලා අපෙන් අහන්නේ. හරි. එතකොට දැන් මේවය ගානක් අහපුවම අපි ඉස්සෙල්ලා බලමු. දැන් හරි ලේසි මේවා ගන්න. මොකද කලබල වෙන්න දෙයක් නැහැ. මේ සැරේ විසඳ ගන්නයි තියෙන්නේ. හරිද? එතකොට ස්ථාවර තරංගයක් මට නිකන් සාධාරණ විදිහට මෙහෙම ඇද ගන්න පුළුවන්. හරි. ස්ථාවර තරංගයක්. හරිද? එතකොට මේ සම්පූර්ණ එක ලැම්ඩා වෙනවා. සම්පූර්ණ එක ලැම්ඩා. කවුද මේ ලැම්ඩා කියන්නේ? මේ ස්ථාවර තරංගය හදන්න දායක වෙනවනේ ප්‍රගමන තරංගයක්. අන්නේ ප්‍රගමන තරංගයේ තරංගායාමය තමයි ලැම්ඩා. ඒක හොයන්න ඕන දත්ත ටික මේකේ දෙනවා. හරි. එතකොට මේ තියෙන එක පුඩුවක් නේ. මේ තියෙන නිෂ්පන්ද. හරි. මේ තියෙන්නේ නිෂ්පන්ද තමයි මේ තියෙන්නේ. එතනත් නිෂ්පන්ද, මෙතනත් නිෂ්පන්ද, මෙතනත් නිෂ්පන්ද. හරි. ප්‍රස්පන්ද කියන්නේ මෙන්න මේවා තමයි ප්‍රස්පන්ද. මේ තියෙන ප්‍රස්පන්ද. හරි. ඔන්න ඔය ටික ප්‍රස්පන්ද. එතකොට මම අපහැදිලි නිසා ආපහු මෙතනින් ඇඳ ගන්නවා. මෙන්න මෙහෙමයි. හරි. දැන් සම්පූර්ණ මේක ලැම්ඩා මෙන්න මේක එතකොට ලැම්ඩා බෙදීම 2. ඒ කියන්නේ කුඩුවක ප්‍රමාණය ලැම්ඩා බෙදීම 2ක්. කුඩුවක ප්‍රමාණය ලැම්ඩා බෙදීම 2ක්. අපෙන් අහන්නේ නිෂ්පන්දයක සහ ඊට යාපු ප්‍රස්පන්දයක්. රයිට්. නිෂ්පන්දය මෙතන ප්‍රස්පන්දය මෙතන. හරි. ප්‍රස්පන්දයක් තියෙන්නේ හරියට කුඩුවක භාගයක දුරින් තමයි තියෙන්නේ. එතකොට බලන්න මේක ආපහු මෙහෙම බෙදුවාම මේ සම්පූර්ණ දුර ලැම්ඩා මෙතන ඉඳලා මෙතනට මේක කුඩුවක ප්‍රමාණය ලැම්ඩා බෙදීම 2යි. ඒක ආපහු දෙකට බෙදෙනවනේ. එහෙනම් ලැම්ඩා බෙදීම 4ක්. ඔන්න ඕකේ මම ලැම්ඩා හොයාගෙන ඒක 4ෙන් බෙදුවා මට උත්තරේ එනවා. ලැම්ඩා හොයාගන්න කොහොමද? ඒක හොයාගන්න අපිට දත්ත ටික දීලා තියෙනවා. දාන්න v = f ලැම්ඩා කියන සූත්‍රයට දාන්න. v කියන එක බලන්නකෝ. v 300ක් කියලා දීලා ප්‍රවේගය දීලා තිනවා 30ක් කියලා. සංඛ්‍යාතය දීලා තිනවා හර්ට්ස් 300යි කියලා. හරි ලැම්ඩා තමයි අහන්නේ. එහෙනම් ලැම්ඩා කියන්නේ බිඳුවට බිඳුවක අපිට බලන්න 3 බෙදීම 30 කියන්නේ 1/10යි. now lambda කියන්නේ 0.1 මීටර. හරි 0.1 මීටර. 0.1 මීටර නම් මේ අහන එක වෙන්නේ lambda බෙදීම 4යිනේ. එහෙනම් lambda කියන්නේ 0.1යි. ඒක 4ෙන් බෙදන්න. 4ෙන් බෙදුවම මට හම්බ වෙනවා 0.1ට නෑනේ 0.10ට 2 මේ එන්නේ මීටර වලින්නේ. අපිට උත්තර වෙක් තියෙන්නේ සෙන්ටිමීටර වලින් නේද? සෙන්ටිමීටර වලින් තමයි දීලා දෙන්නේ. කියන්නේ එතකොට මීටර 0.02 මේක c වැඩි කළා නම් වල උත්තර එනවනේ. එහෙනම් 2.5යි සෙන්ටිමීටර් කියලා ඔයාලට උත්තරේ හම්බ වෙනවා. උත්තරයක් තියෙනවා එහෙනම් ආන්සර් 1. ගැටලුවකින් තොරව අපිට ලේසියෙන්ම මේ විදිහට සුළු කර ගැනීමේ හැකියාවක් තියෙනවා.